ලොකු අවුරුද්දක් තිස්සේ වර්ෂයක් තිස්සේ බලාපොරොත්තු වුණේ අද මේ වේදිකාවෙන් මම හිතන්නේ අපේ දෙමව්පියන්ට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අද දවසේ අපේ මෙම සිංගිති වලට සහභාගී සියලුම ආරාධිතයන්ගෙන් අවසරයි. ඒ වගේම ආදරණීය දෙමව්පියනි, දූ දරුවනි සියලුම අපේ නිවැරදි කටයුතු රොෂාන් මල්ලිගෙන්ද සියලු දෙනාගෙන්ම අවසරයි. මට යෙදී තිබෙන්නේ ඔබ සියලු දෙනා පිළිගැනීමටයි. එහෙමනම් එදා සිට අද දක්වා නව අධ්‍යාපනයට නව ආලෝකයකට ආලෝකය ලබා දුන් මුල් ළමාගේ සංවර්ධන මධ්‍යස්ථාන අතරින් එකක් වුණ ඉස්තේමානෝ කර්මයේ දිලතරු මුල් ළමාගේ මධ්‍යස්ථානයේ ගුරු දෙපළගේ දූ දරුවන්ගේ මේ අද දවසේ වැඩසටහන තමයි අපි ආරම්භ වුණේ. ඉතින් මම හිතන්නේ මගේ මේ දරුවන්ට අපි දෙපළගේ දරුවන්ට අද වෙනකම් මේ වර්ෂයේ මුලින් ඉඳලා අගට වෙනකම් අපේ දරුවන් අපේ ගුරු දෙපළගේ දරුවන්. ඉතින් අද වෙනකම් මම හිතන්නේ අපේ දරුවන්ට ආශිර්වාද කිරීමට මේ අවස්ථාවට පැමිණි මෙම විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා මෙතන
නොසිතියන් අපි මතක් කළ යුතුයි. අපිට මේ විද්‍යාලයේ පරිත්‍යාග කළ අද දවසට ඉතින් එතුමාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි දෙමව්පියන් හා දූ දරුවන් අනිකුත් ආදි ශිෂ්‍ය දූ දරුවන් පිරිසත් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාව පිළිගන්නවා. ඒ වගේම අවුරුද්දක් තිස්සේ කාලයක් තිස්සේ උදේ ගැටි මා සමග වැඩ කරන මගේ පොඩි ටීචර් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම තමයි නිවේදනය කටයුතු කරන රෝෂන් මල්ලි එදා ඉඳන් අපිත් එක්ක උදේ ගැටි අපි මේ මොනවා කිව්වත් අපිව ළඟට එන අපිව ආමන්ත්‍රණ අපිට කවදත් ආදරය කරන අපේ රෝෂන් මල්ලි ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම තමයි කන්දකේ රන්සිංහ සම්සහ වීඩියෝ කටයුතු කරන අපේ ශිල්පී ඒ වගේ මේ ගැහුවේ නන්දන මල්ලි ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම තමයි ජාතික පාසලේ විදුහල්පති ලසන්ති ගුරුමෑණියන් ඒ වගේම කන්දකේ පොලිස් නියෝජනය කරමින් මේ අවස්ථාවට පොලිස් නිලධාරීතුමා පැමිණියා. ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම තමයි කන්දකේ මේ ගැහුවේ කොට්ටාසේ මොල්ලාමාලිය සංවර්ධන නිලධාරීතුමිය ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාව පිළිගනු ලබනවා. ඒ වගේම තමයි මේ ගැහුවේ කොට්ටාසේ අරුණාරු ගුරු සංගමේ ගරු සභාපතිතුමිය ඇතුළු ගුරු මහවරුන් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම තමයි අපේ දරුවන්ගේ නර්තන ඇඳුම් හැඩ වැඩ කර දුන් අපේ දිනුෂා මහත්මිය මෙතන නොසිටිය මා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම තමයි මාහියාගෙන රෝහණ විද්‍යාලයේ අපේ මනතුගේ බුදු පියාණන් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාව පිළිගනු ලබනවා. ඒ වගේම තමයි ආන්දරපොත නිමියතුන් බෙරද සල් ව්‍යාපාරික මහතා ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ඉස්සෙවන්න කර්මයේ ලහිරු වෙනසල ලහිරු මහත්මයා මේ අවස්ථාවට සහභාගී වන නොහිටියු කතාව කිව්වා ඒත් එයාගේ හිතුවේ යුතු කාර්මයේ කටයුතු ඉටු කරලා තියෙන ළමයි වෙන්නේ ඉතාමත් ආදරයෙන් සතුටුමා පිළිගනු ලබනවා. ඒ වගේම තමයි කන්දකේ කර්මයේ තාරක ස්ටෝස් කර්මයේ වසන්ත ස්ටෝස් එකෙන් අපේ ළමයින්ට තෑගි භෝග ලැබලා දීලා තියෙනවා. එතුමන් මෙතන නොසිටියත් මා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම තමයි කර්මයේ සංජීව ස්ටෝස් කර්මයේ අත්නායක කොටේ මම හිතන්නේ එන්න ප්‍රමාද වෙන බව ප්‍රකාශ කර සිටියා. ඉතින් මෙතන මේ දැන් නොසිටියත් ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම තමයි මේ හිතුවේතර විද්‍යාලයේ නිමේෂිකා ගුරු මහත්මිය මේ අවස්ථාවට සහභාගී වුණා. මම හිතන්නේ බොහෝ කරදර මාර්ගයේ මේ එතුමියන් මම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම තමයි අපේ චන්ද්‍රනේ වෙනසැල කර්මයේ 22 දී ග්‍රාම සේවකතුමිය එන්න මාතේ කියලා පණිවිඩ කියලා තිබුණා. එතුමියන් මෙතන නොසිටියත් මම මතක් කළ යුතුයි. එමනම් එතුමියන් නම් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම තමයි නිසේගේ දීයන් වෙනදසැල වෙළඳ ව්‍යාපාරික දෙපළත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි බර්නන්ද කපුල්කර මහාවිද්‍යාල වසන්ත ගුරු පියාණන් මේ අවස්ථාවට සහභාගී වෙන්න බැරි නිසා ළමයි වෙනුවෙන් මම හිතන්නේ තෑගි භෝග ලබා දීලා තියෙනවා. එතුමන් මේ අවස්ථාව පිළිගන්න මම සූදානම්. එතුමන් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපේ වසන්ත බුක්ෂොප් එකේ එම මහත්මයා සහභාගී වෙන්න බැරි වුණා. එතුමිය පැමිණලා තියෙනවා. එතුමියන් මා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම ආරාධිත අමුත්තනි ආරාධිත දෙමව්පියනි දූ දරුවෙනි අපේ මේ පුංචි ළමයි දවසක් දෙකක් දෙන්නේ බලා ගන්න බැහැ කියන මේ ඔබලන්ට මම හිතන්නේ අද දවසේ දෙක බලා ගන්න පුළුවන් මේ ගුරු දෙපළ ළමයි 40ක් තිස්සේ මේ කොහොමද බලාගත්තේ නව අධ්‍යාපන නව ආලෝකයන් ලබා දුන්නේ කොහොමද වේදිකාවට නැගලා තනියෙන් කතා කරන්නේ මේ සමුවකට නාට්‍යයකට ගායනා කරන්නේ නටන්නේ කොහොමද ඉගෙන ගත්තේ කියලා අද දවසේ වලට තේරුම් ගත හැකියි. එහෙමනම් ආදරණීය අම්මේ තාත්තේ ළමයිගේ ලෝකෙට අපේ ලෝකෙට ළමයි ගන්න පෙර අපි ළමයිගේ ලෝකෙට යා යුතුයි. මම හිතන්නේ අම්මලාට තාත්තලාට වැඩ බොහෝයි. තාත්තා කොහොමද දැකියාවට යනවා නමුත් අම්මලාට කරදර කොටයි. නමුත් මම හිතන්නේ නිතරම මේ සමාජයේ දරුවා අම්මා කියන කටහඬින් නිතරම කතා කරනකොට සමාජයේ දරුවා මේ නිකන් කරදරයක් වෙන පැත්තක අම්මලා ඉන්නවා. ඉතින් අම්මලාට වැඩ නිසා නමුත් මම හිතන්නේ මොන වැඩේ යෙදුණත්
ඉස්කෝලේට යන්නේ ඉස්පිරිතාලේට යන්නේ ක්ලාස්රූම් එකට යන්නේ අපේ අම්මා. ඉතින් ළමයිගේ ඔක්කොම දේවල් කරන්න ඕනේ අපේ අම්මා. නම් තාත්තලාට බොහෝ වැඩ කියලා තාත්තලා කාර්යකාරී කරන්න ඕනේ. නැත්නම් අනිත් ප්‍රශ්න ඉස්සර ගන්න බැරි වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ආ දෙමව්පියනේ පුංචි දරුවන්ගේ ලෝකෙත් එක්ක ළමයා ඔයාලා පැත්තට ගන්න නම් ඉස්සර වෙලාම අපි ළමයාගේ ලෝකෙට යා යුතුයි. ළමයා කියන දේ අහන්න වෙවි. ළමයා කියන තැන වාඩි වෙන්න වෙවි. ළමයා ඉලනේ දෙන්න වෙවි. නමුත් ඒවා හරියටම තේරුම් බේරුම් කරගෙන අපේ අම්මලා වැඩ කළ යුතුයි. අම්මලාට වැඩ රාජකාරී වැඩ බොහෝ කියලා දරුවන් අතාරින්න එපා. දරුවා යන්නම් පැත්තකට යන්න අරින්න එපා. ළමයාගේ වගකීම අම්මා ගන්න, තාත්තා ගන්න. මේ නිසා විල්ලීමක් කරනවා ආදරණීය දෙමව්පියන් මේ පුංචි දරුවන් ඇස් වගේ මල් වගේ බලා ගන්න. අපේ ලෝකෙන් අත්දැකීමට මේ අධ්‍යාපන ලෝකේ නම් අධ්‍යාපන ලෝකෙට එළඹෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපේ තාත්තනිගේ අංශේ ගුරුවරුන් මම පුදුම වෙනසක් මහන්සියක් ගන්නවා මේක ළමයි 42ක් 43ක් ගොඩ ගන්න. ඉතින් ඒ මුල් අධිකාරම මුල් අත්තිවාරම මේ මුල් ළමයි මධ්‍යස්ථාන වලින් දෙනවා. ඉතින් කොහොමද අපිවත් දැනුවත් කරන්නේ අපිව ට්‍රේනින් කරවන්න අපිට පුරුමේ මේ අවශ්‍ය මෙවනන් දෙන්න අපේ ගුරුතුමියා කියලා අපිට ඉන්නවා. ඉතින් අපිව දැක බලාගෙන අපිට තියෙන අපිට ටීචර්ලා ඉන්නවා අපිට සර්ලා ඉන්නවා. ඒ වගේම තමයි ඔයාලගේ මේ පුංචි දරුවන්ට ටීචර්ලා සර්ලා ඉන්නවා. ඇත්තටම දෙමව්පියනේ හරියට අපේ දරුවට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ අපේ ගුරුවරුන් අතර අම්මලා තාත්තලා උදේ උදේ ගැටි මේ එකට මේ ඉන්නවා නම් තමයි දරුවා නම් මේ ටීචර්ලාට ඉස්කෝලේට බාර දුන්නාට අම්මලා පස්සේ දුන්නොත් ඒ දරුවා ඇදෑරෙනවා. ඇත්තටම මේ ටීචර්ලා ළමයි කොට ගන්නේ ඒ දෙමව්පියන් ටීචර්ලත් එක්ක අතර වැදගෙන වැඩ කළොත් විතරයි. ඒ නිසා ආදරණීය දෙමව්පියනේ මේ පුංචි සිගිරි දරුවා මේ පෙර පාසලෙන් ආවා කියලා ඔයාලා මේ පෙර පාසලට උදව් කරා වගේම පෙර පාසල් ටීචර්ලත් එක්ක උදේ මුර ගැටි එකට එකතු වුණා වගේම සමගිය සාමය පෙර පාසල තුල තිබ්බා වගේම ප්‍රාථමික අංශේ ගුරු මණ්ඩලවල දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙම වුණොත් තමයි අපේ දෙමව්පියනේ අපේ දරුවන් කිසිමකට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ආදරණීය දෙමව්පියනේ අපේ ප්‍රාථමික අංශේ ධනුෂ්කටි තියෙනවා ගමේම බුද්ධිකාටි තියෙනවා ගමේ ගුරුවරු කොටයි ඔයාලට වෙන දිහක් යන්න ඕනේ. අපේ ගුරුවරු අපේ ගමේ බුදුන් හා සමාන අපේ ගුරුවරු අපේ ඉස්කෝලේ ගෙනගෙන අපේ පන්ති වලට දාගෙන ඒ පන්ති වලට ඇවිල්ලා ඉතින් අපේ ගුරුවරුම අපේ ළමයි දැන් මගේ ළමයි මගේ අම්මලාගේ දරුවෝ ළමයි මේ පෙර පාසලට එන්නේ. ඉතින් මගේ ෆොටෝ එකයි අම්මගේ ෆොටෝ එකයි ගෙදර තියෙනවා කියන්නේ මේ ගමන ඒ දරුවාගේ ඒ මගේ ටීචර් කියලා අම්මයි තාත්තයි බඳු වෙනවා ගෙදර මේ මගේ ටීචර්. ඉතින් ඒක නිසා මම මතක් කරන්නේ ඉතින් දරුවන් මේක වැඩ කරනකොට හරියට වැඩ කරන්න. හොඳ නරක කියලා දෙන්න. පුංචි දරුවන් හරිම ආසයි මේ යම ප්‍රකාශ කරන්න. විමසීමකට පත් වෙන්න. ගොඩාක් යාලා අලුත් දේවල් හොයනවා. යමක් කඩනවා. යමක් හොයනවා. ඉතින් මොනවා හරි දෙයක් කැඩුවම දෙමව්පියන් බනින්න එපා. එයා කඩන්නේ මේක මොකද වෙන්නේ? හල් කරන්න පුළුවන්ද? කැඩුනාද? ගැලවුණාද? ඔය වගේ දේවල් හොයන්න. යමක් අත්දැකීම් ලබනකොට යමක් වෙන්න ඕනේ. අපිට වැරද්දක් වුණොත් තමයි ඒ වැරද්ද අපි හරි ගස්සගන්නේ. ඒ නිසා මම කියන්නේ ආදරේ දෙමව්පියන් පුංචි දරුවන් නැවතත් ඉතාමත් ගෞරවයෙන් මම ඉල්ලන්නේ දෙමව්පියනේ මේ පුංචි දරුවන් මල් වාගේ රැක ගන්න ආදරෙන් රැක බලා ගන්න අවශ්‍ය දේවල් ලබා දෙන්න නම් Taman දන්නා නිසි පිළිවෙලට දිය යුතු දේවල්. ඒ නිසා ආදරේ දෙමව්පියනේ මගේ පිළිගන්නේ මම මෙතනින් අවසන් කරනවා. ඔබට හැමෝට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට තෙරුවන් සරණයි.